අපේ අතීත තොරතුරු ගැන වගේම අපේ උරුමයන් ගැන තොරතුරු කියන මාහින්න YouTube නාලිකාවට අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපිව subscribe කරන්න. අපි මීට පෙර වීඩියෝ කිහිපයකින්ම කොළඹ නගරයේ තියෙන පැරණි ගොඩනැගිලි කිහිපයක් ගැන කතා කළා. මතක ඇතිනේ. අදත් අපි කතා කරන්න යන්නේ ඒ වගේ කොළඹ නගරය තුල තියෙන තවත් පැරණි ගොඩනැගිලි කිහිපයක් ගැන. මුලින්ම අපි යන්නේ කොළඹ කොටුවේ තියෙන මාකන් මාකර් ගොඩනැගිල්ලට. මේ ගොඩනැගිල්ලට සෙලාන් බැංකු ගොඩනැගිල්ල කියලාත් කියනවා. ඒ මෑතක් වන තුරුම සෙලාන් බැංකු ප්‍රධාන කාර්යාලය මේ ගොඩනැගිල්ලේ තිබීම නිසා කොළඹ කොටුවේ යෝක් වීදියත් ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතත් අතර ඇති බිම් කොටසේ තමයි මේ ගොඩනැගිල්ල පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ යෝක් වීදිය අංක 33 දරන ස්ථානයේ ක්‍රිස්තු වර්ෂ 1870 දී ඉදිකරන්නට යෙදුන මේ ගොඩනැගිල්ලේ රන් ආභරණ වෙළඳසැලක් හා ප්‍රදර්ශනාගාරයක් පවත්වාගෙන ගිහින් තියෙනවා. ඒ එකල ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ මාකන් මාකර් විසින් පසුව ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණයන් කීපයකටම ලක් වෙලා තමයි අද මේ විදියට දකින්නට ලැබෙන්නේ. ගොඩනැගිල්ලේ යෝක් වීදියට මුහුණලා තියෙන පැත්තේ ආරුක්කු සහිත දිගු කොරිඩෝවකුත් කොරිඩෝවේ ඇතුළත බිත්තිවල ඉතා විශාල ප්‍රමාණයේ වීදුරු කවුලුත් දැක ගන්න පුළුවන්. මේ බිත්ති ඉදි කරලා තියෙන්නේ ගඩොලින්. ඊළඟට අපි ඔබව ගෙනියන්නේ කොළඹ කොටුව White Away and Lady Love ගොඩනැගිල්ල වෙතට. අද අපි මුලින්ම ඔබට කියපු මාකන් මාකර් ගොඩනැගිල්ලත් මීට පෙර වීඩියෝවෙන් ඔබ වෙත ගෙනා ලොයිඩ් ගොඩනැගිල්ලටත් මැදිව ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ අංක 24 දරන ස්ථානයේ මේ ගොඩනැගිල්ල පිහිටලා තියෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 1905 1908 අතර කාලයේදී බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පී එඩ්වඩ් ස්කිනර්ගේ සැලසුමකට අනුව වෝකර්ස් සහ සමාගම තමයි මේ ඉදි කරලා තියෙන්නේ. එදා සිල්ලර වෙළඳාම සඳහා ඉදි කරනු ලැබූ මෙම ගොඩනැගිල්ල ලන්ඩන්හි White Ways Lady Love යන සමාගම සතු වුණා. මහල් 3කින් යුක්ත මේ ගොඩනැගිල්ල ඉදිකිරීමේදී අනුගමනය කරලා තියෙන්නේ ගොතික් ශෛලිය. චතුරස්‍රාකාර කොළුණු 6කින් යුතු කොරිඩෝවක් ඉදිරිපසින් වන අතර ගොඩනැගිල්ලට පිවිසීම සඳහා ආරුක්කු දොරටු දෙකක්ද පිහිටුවලා තියෙනවා. මෙම ගොඩනැගිල්ලේ දෙවන හා තෙවන මහල්වල අලංකාර ආරුක්කු ජනේල දැකිය හැකියි. මහල් එකිනෙක වෙන් වී ඇත්තේ දැව සොල් දොර වලින්. පියස්ස මුදුනේ ඇති ශිඛරය සිමෙන්ති බදාමෙන් හැඩකර ඇත්තේ කොරපතු ආකාරයට. ඊට අමතරව ඕවාලාකාර වීදුරු රාමු හා ලෝහ දැල් යොදා ශිඛරය මුදුනේ කොඩි ගසක්ද සවි කර තියෙනවා. ඊළඟට අපි ඔබ රැගෙන යන්නේ කොළඹ කොටුව ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ අංක 14 හි පිහිට ඇති ප්‍රින්ස් ගොඩනැගිල්ල වෙතට. වර්ෂ 1909 දී වෝකර්ස් සහ ඇඩම්ස්ගේ සැලසුමකට අනුව කොළඹ කොමර්ෂල් සමාගම විසින් ඉදි කරන ලද මෙම ගොඩනැගිල්ල මහල් 6කින් යුක්තයි. පටු ඉඩකඩක ඉදි වී ඇති මෙම ගොඩනැගිල්ල ඉදිරිපස චතුරස්‍රාකාර කුළුණු 5ක් තියෙනවා. වැහි ආවරණ සහිත ජනේල මෙන්ම ඉහළ මහල් වල ඇති අර්ධ කවාකාර ආරුක්කු ජනේල මෙහි කලාත්මක බව තවත් වැඩි කරලා තියෙනවා. ගොඩනැගිල්ල මැදයෙහි පියස්ස දක්වා හිස් අවකාශයක් දක්නට ලැබෙනවා. ඒ ගොඩනැගිල්ල ඇතුළතට අවශ්‍ය හිරු එළිය සහ වාතාශ්‍රය ලබා ගැනීම සඳහා නිරන්තරයෙන්ම අලුත් වැඩියා කටයුතු සිදු කෙරුණත් මෙහි මුලින් පැවති බාහිර හා අභ්‍යන්තර පෙනුම බොහෝ දුරට රැක ගැනීමට හැකි වෙලා තියෙනවා. අභ්‍යන්තරයේ පිහිටලා තියෙන දැවයෙන් නිමවන ලද සෝපානය හා අත්වැට ඉන් ප්‍රධාන තැනක් ගන්නවා. කාලයක් මේ ගොඩනැගිල්ල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කාර්යාලයක් විදිහට යොදාගෙන තියෙන නිසා BOI ගොඩනැගිල්ල කියලත් මේ හඳුන්වනවා. ඉතින් මේ වගේ තව බොහොමයක් පැරණි ගොඩනැගිලි කොළඹ නගරයේ තියෙනවා. පුළුවන් හැම වෙලාවකම අපි ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්න උත්සාහ කරනවා. එහෙමනම් මේ වගේම අතීතයේ විසින් අපට ඉතිරි කළ අපේම උරුමයන් ගැන බොහෝ තොරතුරු අපට හැකියාවරින් ඔබ වෙත නිරතුරුවම ගෙන එන්නම්. එතෙක් ඔබට ආයුබෝවන්. ස්තුතියි.